හරලමයි 2026 ඒ ලෙවල් කෙමිස්ට්‍රි කරන ඔයා ඉනෝගනික් කෙමිස්ට්‍රි නැත්නම් අකාබනික රසායන ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න නම් අනිවාර්යෙන් දැනගත යුතු සරල මට්ටමේ මූලික අයන හඳුනා ගැනීමේ පරීක්ෂණයක් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. ළමයි මම මේක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් විතර දෙන්නම්. හරිද? මොකද ප්‍රශ්නේ? ආම්ලික KMnO4 ජලීය ද්‍රාවණයක් භාවිතයෙන් සල්ෆයිඩ් අයනත් සල්ෆයිඩ් අයනත් එකිනෙකින් වෙන් කර හඳුනාගන්නේ කෙසේද? හරි. ඔයගොල්ලෝ හැමෝම ප්‍රශ්න අහන් හිටියානේ. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? මම මේක කියලා දෙන්න කලින් ඕගොල්ලන්ගේ උත්තරේ ලියලා තියාගන්න. මම මේක කරාට පස්සේ ඕගොල්ලෝ බලන්න මගේ උත්තරේ ඕගොල්ලන්ගේ උත්තරේ වෙනස්කම් මොනවාද? උත්තරේ හරි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම උත්තරේ වැරදි නම් වීඩියෝ එක බලලා ඉවරලා අඩුපාඩු හරියටම හදාගන්න. හරි. මේකට අපිට කරන්න තියෙන සරලතම දේ තමයි ළමයි සල්ෆයිඩ් අයන සල්ෆයිඩ් අයන වෙන වෙනම ආම්ලික KMnO4 තුලින් යනවා. තමයි ආම්ලික KMnO4 වල වර්ණයක් තියෙනවා. මතක් කරගන්න. මොකක්ද? දම් පාට. ආම්ලික KMnO4 ජලීය ද්‍රාවණය දම් පාට. නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් නැත්නම් වෙළඳ නාමය කොන්ඩිස්. හරි. දෙන්නම වෙන වෙනම KMnO4 තුලින් යවුවහම මොනවාද ලැබෙන ප්‍රතිඵල? ළමයි ප්‍රතිඵල වල වෙනසෙන් අපිට මේ දෙන වෙන් කර හඳුනා ගන්න පුළුවන්. සල්ෆයිඩ් අයන ළමයි දම් පැහැති KMnO4 එක ප්‍රතික්‍රියා කරලා සල්ෆයිඩ් අයන ඔක්සිකරණය වෙනවා සල්ෆේට් අයන බවට. ඒ වගේම දම් පැහැති KMnO4 ඔක්සිහරණය වෙනවා ලා රෝස නැත්නම් අපි කියනවා අවර්ණ. අයියේ ලා රෝස පැහැ සාමාන්‍යයෙන් ගොඩක් අයට පේන්නේ අවර්ණ තත්ත්වයෙන්. මොකද ඊටා තනු KMn2+ වගේ ජලීය ද්‍රාවණයක් ගත්තොත් ළමයි ඒක පැහැ හරියට PVS එකෙන් නිරීක්ෂණය කරගන්න බෑ ලා රෝස කියලා. ඒක නිසා මේක ගොඩක් වෙලාවට අපි ගන්නෙ අවර්ණ කියලා. ඒ වගේම මෙතන තියෙන නිරීක්ෂණ මොනවාද? මෙයත් අවර්ණ නායනයක්, මෙයත් ලා රෝස නැත්නම් අවර්ණ තත්වයට ආසන්න කැටයන. එතකොට මේ සමස්ත ජලීය ද්‍රාවණය අවසානයේදී ඔයාට හම්බ වෙනවා පැහැදිලි ජලීය ද්‍රාවණයක් ලෙස. නමුත් මේ සල්ෆයිඩ් අයන ආම්ලික KMnO4 එක ප්‍රතික්‍රියා කරපුවම මොනවද හැදෙන්නේ? තමයි හොඳට බලා ගන්න. සල්ෆයිඩ් අයන ඔක්සිකරණය වෙන්නේ සල්ෆර් කියන මූල ද්‍රව්‍ය බවට. මේ සල්ෆර් කියන මූල ද්‍රව්‍ය ළමයි මතක තියාගන්න. ජලීය ද්‍රාවණ තුලදී සල්ෆර් කියන මූල ද්‍රව්‍ය ප්‍රතිඵල ලෙස ලැබෙනවා නම් එයා ලැබෙන්නේ හැමතිස්සෙම සුදු කහ පැහැති අවක්ෂේපයක් ලෙස. KMnO4 මෙතනදී ඔක්සිහරණය වෙනවා ලා රෝස පැහැති නැත්නම් අවර්ණ තත්වයෙන් යුත් Mn2+ බවට. නමුත් මොකද මෙතනයි තියෙන විශේෂත්වය. මෙතන SO32- පැහැදිලි ලෙස තමයි KMnO4 විවරණ කරේ. මොකද මෙතන අවක්ෂේපයක්වත් කිසිම දෙයක් හැදුනේ නැහැ. නමුත් සල්ෆයිඩ් අයන ඔක්සිකරණයේදී කවුරු හමු වේද? KMnO4 හමු වෙයි. ඔක්සිකරණය වෙලා හදනවා සල්ෆර් කියන අවක්ෂේප බිඳිති සමූහයක්. මේ අවක්ෂේප බිඳිති සමූහය නිසා මේ ආම්ලික KMnO4 ජලීය ද්‍රාවණය විවරණ වෙනකොට අපැහැදිලි තත්ත්වයක් ඇති වෙනවා. කවුද අපැහැදිලි තත්ත්වය ඇති කරන්නේ? මෙන්න මේ සල්ෆර්. මේක නිසා සල්ෆයිඩ් අයන KMnO4 ජලීය ද්‍රාවණයක වර්ණය පැහැදිලි ලෙස විවරණ කරනවා. සල්ෆයිඩ් අයන ආම්ලික KMnO4 ජලීය ද්‍රාවණයක වර්ණය අපැහැදිලි ලෙස විවරණ කරනවා කියලා කියනවා. ඒකෙන් නැත්නම් නිරීක්ෂණවල වෙනසෙන් සල්ෆයිඩ් අයනත් KMnO4 හමුවේ පැහැදිලි ලෙස වෙන් කර හඳුනා ගන්න පුළුවන්.